සුබ දවසක් කියලා පිළිගන්නවා සියලු දෙනාම කිසිදු ටෙක් ෂෝ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එකෙන් මම ගෙනත් තියෙන්නේ 2025 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉඳලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් ඉන්න නංගිලා මල්ලිලාට විභාග ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳ විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් සිදු කරපු නිවේදනයක් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා තවමත් ඔයා කිසිදු ටෙක් ෂෝ YouTube channel එක subscribe කරලා අපිත් සමග එකතු වෙලා නැත්නම් පහළ තියෙන subscribe button එක එකපාරක් click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් all දාලා අපිත් සමග එකතු වෙන්න කියලා. ඉතින් 2025 සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි නංගිලා මල්ලිලා ගොඩ දෙනෙක් මගේ කලින් වීඩියෝ වල අහලා තිබ්බා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල හරියට නිකුත් වන දවසක් තාම රජයෙන් ප්‍රකාශ කරලා නැද්ද කියලා. ඉතින් රිසල්ට් එන්න කලින් හැම පාරම වගේ රජයෙන් මේ පාරත් මේ පිළිබඳව ප්‍රකාශයක් කරනවා. ඉතින් මම මේ පිළිබඳව හොයලා බලද්දී ලංකාවේ ප්‍රධාන අධ්‍යාපනික නිවුස් බෙදා හරින වෙබ් අඩවි කිහිපයක මේ පිළිබඳව සටහන් කරලා තියෙනවා මට බලා ගන්න පුළුවන් වුණා. ඉතින් මම ඕගොල්ලොන්ගෙන් ඉල්ලනවා මේ වීඩියෝ එක ස්කිප් නොකර හරියට බලලා පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා. ඉතින් මුලින්ම කියන්න ඕනේ මේවා අසත්‍ය තොරතුරු නෙවෙයි කියලා. මේ නිවේදනය සිදු කරලා තියෙන්නේ AKS ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසිනුයි. අපි ඒ නිවේදනය කියවලා බලමු. ඉතින් ඕගොල්ලන්ට මුලින්ම බලා ගන්න පුළුවන් මේ සටහන කරලා තියෙන දිනය 2026 මැයි 12 වෙනි දින තමයි මේ සටහන කරලා තියෙන්නේ. ඉතින් හැමෝටම තේරෙන්න ඕන නිසා මම මේ සටහන සිංහලට ට්‍රාන්ස්ලේට් කරලා තමයි තියෙන්නේ. 2025 2026 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල. විභාග කොමසාරිස් ජනරාල් වරයාගේ නවතම යාවත් කාලීන කිරීම. 2025 2026 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් AKS ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ. කොමසාරිස් ජනරාල්වරයාට අනුව මැයි මාසයේ විභාග ප්‍රතිඵල නිකුත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු. කෙසේ වෙතත් එම දිනයට පෙර ඇතැම් විෂයන්ට අදාළ ප්‍රායෝගික පරීක්ෂණ විභාග කිහිපයක් පැවැත්වීමට නියමිතය. 2026 අප්‍රේල් 30 වන දින ශාරීරික අධ්‍යාපන ප්‍රායෝගික පරීක්ෂණ අවසන් කිරීමෙන් පසුව විභාග දෙපාර්තමේන්තුව දැන් අවසන් දත්ත සැකසුම් අධියරේ සිටි. ප්‍රතිඵල නිල වශයෙන් 2026 මැයි අග හෝ ජූනි මාස මුලදී නිකුත් කිරීමට අපේක්ෂා කෙරේ. 2025 2026 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමේ යාවත්කාලීන. ඉතින් මේ විදිහට තමයි විභාග කොමසාරිස්තුමිය ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ මගින් අපිට මේ මාසේ අන්තිම සතියේ හෝ ලබන මාසේ ඒ කියන්නේ ජුනි මාසේ මුල් සතියේ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි කියලා විශ්වාස කරන්න පුළුවන්. ඉතින් මම අද ගෙනාපු වීඩියෝ එක මේ විදිහට අවසන් වෙනවා. ඉතින් මේ පිළිබඳව තොරතුරු ඉදිරියේදී දැනගන්න ඕන නම් අපිව subscribe කරලා වීඩියෝ එකටත් like එකක් දාලා අපි සමග එකතු වෙන්න. එහෙනම් අපි තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් නැවත හමු වෙමු.